මිනිසෙකුට මේ ලෝකයේ ලබා දිය හැකි දරුණුම දඬුවම මරණ දණ්ඩනය කියලා ඔබ හිතනවාද? එහෙමනම් සමහර විට ඔබ මේ ස්ථානය ගැන අසා නැතුව ඇති. මොකද රුසියාවේ එක් බන්ධනාගාරයක් තියෙනවා. එහි රඳවා සිටින්නේ සාමාන්‍ය අපරාධකරුවන් නොවේ. ඝාතන, ත්‍රස්තවාදී ක්‍රියා සහ ඉතා දරුණු අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ ජීවිතාන්ත සිරදඬුවම් ලබන සිරකරුවන් පිරිසක් තමයි මෙහි රඳවා සිටින්නේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මේ බන්ධනාගාරයෙන් පිටතට යාමට ඇති එකම අවස්ථාව මරණය පමණි. ඒ නිසාම ලෝකයේ වඩාත්ම දැඩි ආරක්ෂාවක් සහිත බන්ධනාගාර අතරින් එකක් ලෙස සැලකෙන මේ ස්ථානය පිළිබඳව අදටත් මිනිසුන් තුළ විශාල කුතුහලයක් තිබෙනවා. කිසිදා සාමාන්‍ය නිදහස් ජීවිතයකට නැවත පැමිණිය නොහැකි මේ සිරකරුවන් ජීවත් වන බන්ධනාගාරය ඇතුළත ඇත්තටම සිදුවන්නේ කුමක්ද? ඇයි ඔවුන්ට මේ තරම් දැඩි නීති පනවා තිබෙන්නේ? ඒ වගේම මේ බන්ධනාගාරයට ලෝකේ පුරාම ප්‍රසිද්ධ වූ ඩොල්ෆින් කියන නම ලැබුණේ කොහොමද? අද අපි සොයා බලන්නේ රුසියාවේ පිහිටි ලෝක ප්‍රසිද්ධ බ්ලැක් ඩොල්ෆින් බන්ධනාගාරයේ සැඟවුණු ඉතිහාසය සහ එහි ඇතුළත ඇති දැඩි ජීවන රටාව ගැනයි. ඉතින් මේ කතාව අවසානය දක්වාම අපිත් සමග රැඳී සිටින්න. ඔබ තවමත් අපගේ නාලිකාවට එක් වී ලෝකේ අපූරු අභිරහස් සහ කුතුහලය දනවන තොරතුරු සොයා යන මේ ගමන අපිත් සමග දිගටම යන්න. My own Explorer. Explore, discover, inspire. රුසියාවේ ඔරෙන්බර්ග් ප්‍රදේශයේ පිහිටි සෝල් ඉලෙක් නගරය අද බ්ලැක් ඩොල්ෆින් බන්ධනාගාර නිසා ලෝකයේ බොහෝ දෙනා දන්නා ස්ථානයක්. නමුත් මේ ප්‍රදේශයේ ඉතිහාසයේ බන්ධනාගාරයකින් පමණක් ආරම්භ වූ එකක් නොවේ. 18 වන සියවසේ මේ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණේ විශාල ලුණු නිදි නිසායි. 845ට ආසන්න කාලයේ සිට මේ ප්‍රදේශයේ ලුණු නිෂ්පාදනය සහ ලුණු ආකාර ආශ්‍රිත කටයුතු වර්ධනය වුණා. කාලයත් සමග මේ ප්‍රදේශයේ සිරකරුවන් රඳවා තැබීම සඳහා භාවිතා කළ බව ඉතිහාසයේ වාර්තාවල සඳහන් වෙනවා. ඒ කාලයේ සිරකරුවන්ගෙන් දැඩි ශ්‍රමය කටයුතු සඳහා වැඩ ලබා ගැනීමත් සිදු වුණා. රුසියානු අධිරාජ්‍යයේ අවසානයෙන් පසු සෝවියට් සමය හරහා මෙම ප්‍රදේශයේ බන්ධනාගාර පද්ධතිය වෙනස් වෙමින් ඉදිරියට ගියා. අවසානයේ මෙහි වර්තමාන බන්ධනාගාරය ලෙස හඳුන්වන දණ්ඩනාගාර ජනපද අංක 6 එනම් අතිශය දැඩි ආරක්ෂාව සහිත බන්ධනාගාරයක් බවට පත් වුණා. සෝල් ඉලෙක් ප්‍රදේශයේ සීත ඍතුව ඉතාමත් කටුකයි. සීත කාලයේ උෂ්ණත්වය ඍණ අංශක ගණනකට පහළ බැසිය හැකි මෙම ප්‍රදේශය පිටතින් බලන කෙනෙකුට වඩා දැඩි පරිසරයක් ලෙස පේනවා. නමුත් මෙම බන්ධනාගාරය ලෝකයේ ප්‍රසිද්ධ වුණේ එහි පරිසරය නිසා නොවේ. බන්ධනාගාරය ඉදිරිපිට කළු පැහැති ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ මූර්තියක් තිබෙනවා. මෙම මූර්තිය සිරකරුවන් විසින් නිර්මාණය කළ බවට වාර්තා තිබෙන අතර ඒ හේතුවෙන් මෙම බන්ධනාගාරයේ ජනප්‍රියව බ්ලැක් ඩොල්ෆින් ලෙස හඳුන්වන්න පටන් ගත්තා. අද වන විට එම නම බන්ධනාගාරයේ නිල නාමයට වඩා ලෝකේ පුරා ප්‍රසිද්ධයි. මෙය සාමාන්‍ය බන්ධනාගාරයක් නොවේ. සුළු හොරකම්, සාමාන්‍ය ගැටලු හෝ සුළු අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලැබී සිරකරුවන් මෙහි ප්‍රධාන වශයෙන් රඳවා තබන්නේ නැහැ. මෙහි ප්‍රධාන වශයෙන් සිටින්නේ ජීවිතාන්ත සිර දඬුවම් ලැබූ ඉතා දරුණු අපරාධ සම්බන්ධයෙන් වර්ධකරුවන් වූ පුද්ගලයන්ය. ඝාතකයන්, ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් සහ ඉතා බරපතල ප්‍රචණ්ඩ අපරාධ සිදු කළ පුද්ගලයන් අතරින් ඇතැම් අය මෙහි රඳවා සිටිනවා. විවිධ වාර්තාවල සඳහන් වන ආකාරයට මෙම බන්ධනාගාරයේ සිරකරුවන් විසින් සිදු කර ඇති බවට සම්බන්ධ වන ඝාතන සංඛ්‍යාව දහස් ගණනක්. එම නිසාම මෙම බන්ධනාගාරය පිළිබඳ ලෝකයේ තුල ඇති බිය තවත් වැඩි වී තිබෙනවා. නමුත් මෙහි වැදගත් කරුණක් තියෙනවා. මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් ජනප්‍රිය මාධ්‍යවල පළවන සෑම කතාවක්ම සත්‍ය බවට අපට කියන්න බැහැ. ඒ නිසා බ්ලැක් ඩොල්ෆින් ගැන කතා කරන විට සත්‍ය වාර්තා සහ ජනප්‍රවාද අතර වෙනස හඳුනා ගැනීම ඉතා වැදගත්. දැන් අපි පැමිණෙන්නේ මේ කතාවේ වඩාත්ම කුතුහලය දනවන කොටසටයි. මෙහි ආරක්ෂක ක්‍රමය සාමාන්‍ය බන්ධනාගාරයකට වඩා බොහෝ සෙයින් දැඩි. සිරකරුවෙකු තම සිර කුටියෙන් පිටතට අරගෙන යන සෑම අවස්ථාවකදීම ඔහුට බන්ධනාගාරයේ සැලැස්ම හඳුනා ගැනීමට නොහැකි වන ආකාරයෙන් දැඩි ආරක්ෂක ක්‍රම භාවිතා කරන බවට වාර්තා වී තිබෙනවා.
ඇතැම් වාර්තාවලට අනුව සිරකරුවන්ගේ දැස් ආවරණය කර ශරීරය පහත් කර දෑත් ඉදිරියට කර මාංචු දමා ඔවුන් රැගෙන යන අවස්ථා තිබෙනවා. මේ ක්‍රමයේ ප්‍රධාන අරමුණ සිරකරුවෙකුට බන්ධනාගාරයේ පිහිටීම, දොරටු, මාර්ග සහ ආරක්ෂක සැලැස්ම අඳුනා ගැනීමට ඇති හැකියාව අවම කිරීමයි. එමගින් පැන යාමට හෝ ආරක්ෂකයින්ට පහර දීමට ඇති අවස්ථාව තවදුරටත් අඩු කරනවා. එම නිසා සිරකරුවෙකුට තමන් සිටින ස්ථානය පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට ඉතා අපහසු වෙනවා. බ්ලැක් ඩොල්ෆින්හි සිරකුටි ගැන සඳහන් වන වාර්තා තවමත් පුදුම සහගතයි. සමහර සිරකුටිවල ප්‍රධාන දොරට අමතරව තවත් යකඩ ආරක්ෂක කූඩුවක් තිබෙන බවට වාර්තා වෙනවා. එම නිසා සිරකරුවෙකු සහ බන්ධනාගාරයේ ප්‍රධාන කොටස අතර තවත් ආරක්ෂක බාධකයක් තිබෙනවා. මෙවැනි ක්‍රම භාවිතා කරන්නේ සිරකරුවන්ගේ චලනය හැකිතාක් සීමා කිරීමට සහ ආරක්ෂකයින්ගේ පාලනය උපරිම කිරීමටයි. මෙහි සිරකරුවන්ට නිදහසේ ගමන් කිරීමේ හැකියාව ඉතාමත් සීමිතයි. ඔවුන්ගේ දෛනික ජීවිතය නිශ්චිත නීති සහ අධීක්ෂණ යටතේ ගත වෙනවා. බ්ලැක් ඩොල්ෆින් පිළිබඳ ලෝකේ පුරා පැතිරී ඇති තවත් ප්‍රසිද්ධ කරුණක් තමයි සිරකොටිවල ආලෝකය සහ නිරීක්ෂණය. සිරකරුවන් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක කැමරා සහ වෙනත් ආරක්ෂක ක්‍රම භාවිතා කරන බවට වාර්තා වෙනවා. සිරකරුවෙකුට පෞද්ගලිකත්වය ඉතාම සීමිතයි. සිරකුටිය තුළ පවා ඔහුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණයට ලක්විය හැකි. ඒ වගේම සමහර අවස්ථාවල සඳහන් වන්නේ සිරකුටිවල ආලෝකය දිගු කාලයක් දල්වා තබන බවයි. නමුත් අන්තර්ජාලයේ පළවන වසරේ දින 365ම පැය 24 පුරාම එකම ආලෝකයක් යටතේ තබනවා වැනි සෑම ප්‍රකාශයක්ම නිල වශයෙන් තහවුරු වී ඇති කරුණු ලෙස සැලකිය නොහැකි. මෙහි සිටින බොහෝ සිරකරුවන්ට ජීවිතාන්ත සිරදඬුවම් ලබා දී තිබෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ දඬුවම ඔවුන්ගේ සිරදඬුවම අවසන් වන නිශ්චිත දිනයක් නොමැති බවයි. එවැනි තත්ත්වයක සිටින සිරකරුවෙකුට පැන යාමට උත්සාහ කිරීම, ආරක්ෂකයෙකුට පහර දීම හෝ වෙනත් සිරකරුවෙකුට හානි කිරීම වැනි ක්‍රියාවන් සිදු වුවොත් එය ඉතා බරපතල ආරක්ෂක අවදානමක්. එම නිසා මෙහි ආරක්ෂක ක්‍රමවල ප්‍රධාන අරමුණ වන්නේ සිරකරුවන්ට දඬුවම් කිරීම පමණක් නොවේ. ඔවුන් පැන යාම වැළැක්වීම, වෙනත් පුද්ගලයන්ට හානි කිරීම වැළැක්වීම, බන්ධනාගාරය තුළ පාලනය පවත්වාගෙන යාම, ඒ වගේම ඉතා දරුණු අපරාධකරුවන්ගේ සමාජය ආරක්ෂා කිරීමයි. මෙතනදී අපි නැවත මුලින් ඇසූ ප්‍රශ්නය වෙත පැමිණෙනවා. මරණ දණ්ඩනයට වඩා ජීවිතාන්ත සිරදඬුවම දරුණුද? රුසියාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දිගු කාලයක සිට ක්‍රියාත්මක වන තහනමක් තිබෙනවා. ඒ නිසා ඉතා බරපතල අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන්ට ජීවිතාන්ත සිරදඬුවම් ලබා දීම සිදු වෙනවා. බ්ලැක් ඩොල්ෆින්හි රඳවා සිටින සිරකරුවන්ට මෙවැනි දඬුවම් ලැබී තිබෙනවා. ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය ගතවන්නේ ඉතා දැඩි ආරක්ෂක පද්ධතියක් යටතේ. නමුත් මෙහිදී තවත් වැදගත් කරුණක් තිබෙනවා. මෙහි සිරකරුවන් මරණ දණ්ඩනය ඉල්ලා සිටිනවා යන ජනප්‍රිය කතාවට විශ්වාසදායක සාක්ෂි සෑම අවස්ථාවකම නොමැති බව අපි මතක තබාගත යුතුයි. ඒ වෙනුවට සත්‍ය වන්නේ මෙහි සිටින පුද්ගලයන්ට සාමාන්‍ය ජීවිතයකට නැවත පැමිණීමේ අවස්ථාව ඉතා සීමිත බවයි. අන්තර්ජාලය පුරා බ්ලැක් ඩොල්ෆින් ගැන කතා කරන විට අපාය, යක්ෂ බන්ධනාගාරය, ලෝකයේ දරුණු බන්ධනාගාරය වැනි වචන නිතරම භාවිතා වෙනවා. නමුත් අපි මතක තබාගත යුතු දෙයක් තිබෙනවා. මෙය චිත්‍රපට දර්ශනයක් නොවේ. මෙය සැබෑ බන්ධනාගාරයක්. එහි සිටින්නේ සැබෑ මිනිසුන්. ඒ වගේම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිදු කර ඇති බවට අධිකරණයෙන් තීන්දුව වූ අපරාධ ඉතා බරපතලයි. ඒ නිසා බ්ලැක් ඩොල්ෆින් ගැන කතා කිරීමේදී බිය උපදවන කතාවක් නිර්මාණය කිරීම පමණක් නොව එහි සත්‍ය තත්ත්වය තේරුම් ගැනීමත් වැදගත්. ඉතින් අපි අද සොයා බැලුවේ රුසියාවේ ඇති බ්ලැක් ඩොල්ෆින් ලෙස ලෝකයේ හඳුන්වන දණ්ඩනාගාර ජනපද අංක 6 ගැනයි. ලුණුආකර ආශ්‍රිත ඉතිහාසයක් ආරම්භ වූ මේ ස්ථානය කාලයක් සමග රුසියාවේ දැඩි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් වුණා. අද එහි රඳවා සිටින්නේ ඉතා දරුණු අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ ජීවිතාන්ත සිරකරුවන්. දැඩි ආරක්ෂාව, සීමිත චලනය, නිරන්තර නිරීක්ෂණය, පැන යාමට ඉඩ නොදෙන ආරක්ෂක ක්‍රම, ඒ සියල්ල එකට එකතු වූ විට බ්ලැක් ඩොල්ෆින් ලෝකයේ වඩාත් කුතුහලය දනවන බන්ධනාගාර අතරින් එකක් බවට පත් වී තිබෙනවා. නමුත් දැන් ප්‍රශ්නය ඔබට මේ ගැන සිතෙන්නේ මොකක්ද? ඉතා දරුණු අපරාධ සිදු කළ පුද්ගලයන්ට මෙවැනි ජීවිතාන්ත සිරදඬුවම් ලබා දීම සාධාරණද? ඉතින් වීඩියෝ එක අවසානයේ මට
ඔයාලගෙන් අහන්න තියෙන්නේ මේ වගේ දරුණු බන්ධනාගාරයක් අපේ රටේ තිබුණොත් කොහොමද කියලා. ඔයාගේ අවංක අදහස පහලින් දාගෙන යන ගමන් දැනුමින් සහ කුතුහලයෙන් පිරුණු මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න මයොන් එක්ස්ප්ලෝර් YouTube channel එක දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. හැමෝටම ජය වේවා. සුබ දවසක්. Mayon Explorer official YouTube channel.